ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. සුබෝදෑසනක්. හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය ග්‍රීන් ස්පේස් FM 89.6 89.8 ඔබ අහගෙන ඉන්නේ City FM. City FM නාලිකාව සෑම ඉරිදාවකම උදැස්සන 9-10 හෝරාව වෙන් කරන්නේ පරිසරයට. ඒකයි කියන්නේ හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය කියලා. ඉතින් ග්‍රීන් ස්පේස් ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ පරිසරය ගැන. ඔබ හොඳින්ම දන්නවා මේ පරිසරයට ලොකු අභියෝගයක් තියෙනවා. ඉතින් මේ අභියෝගය ජය ගන්න විවිධ විදිහට අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් ආවා. ඔබට මතක නම් අපි විද්‍යාත්මක තොරතුරු රැසක් බෙදාගෙන තියෙනවා. ඒ වගේම මේ කලාව සාහිත්‍ය තුලින් කොහොමද පරිසරය පිළිබඳ සංවේදීතාවයක් ඇති කරගන්නේ? ඒ වගේම පරිසරයෙන් කොහොමද කලාව සාහිත්‍ය පෝෂණය වුනේ කියන කාරණේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් විවිධ මානයන්ගෙන් විවිධ ආකාරයට අපි මේ සාකච්ඡාව පරිසරය ගැන කරලා තියෙනවා. මේ මාසේ අපි සූදානම් වුණේ මේ පාරිසරික යුක්තිය නැත්නම් පරිසර නීතිය ක්‍රියාත්මක කිරීම වගේම ඒ ඔස්සේ මිනිසාගේ ඇතුළු මේ හඬක් නැති උදවියට නැත්නම් හඬක් නැති මිනිසාට එහෙමත් නැත්නම් සත්වයින්ට එහෙමත් නැත්නම් පරිසර පද්ධතියන්ට කොහොමද යුක්තිය ඉෂ්ට කරන්නේ පරිසර අයිතිය දිනාගන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි මේ ඔක්තෝබර් මාසයේ පුරා සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණේ ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරකයෙක්. ඔහු නමින් හේමන්ත විතානගේ. සති දෙකක් අපි ඔහුත් සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙනාව. අද දවසේත් අපි බලාපොරොත්තු වෙනවා එතනින් ඉස්සරහට මේ සාකච්ඡාව අරගෙන යන්න. ඉතින් ප්‍රථමයෙන්ම මම කැමතියි අද දවසෙත් ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් යුක්තව City FM මැදිරියට පිළිගන්න ආයිබෝවන් කියලා. ආයිබෝවන්. ඉතින් හේමන්ත විතානගේ මහත්මයා ගත්තොත් එහෙම පරිසර යුක්ති කේන්ද්‍රයේ වර්තමාන සභාපති. ඒ වගේම ඔහු මේ ආයතනය ආරම්භ කරන්න මුලපුරන සමාජික කණ්ඩායමේ එක් සමාජිකයෙක්. වර්තමානයේ දක්වා මේ ආයතනයත් එක්ක දීර්ඝ ගමනක් ඇවිල්ලා තිනවා. ඒ ගමන ඇතුලේ දශක 3කට අධික අත්දැකීම් ගණනාවක් ඔහු එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ අත්දැකීම් ඔස්සේ ශ්‍රී ලංකාව තුල වගේම ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තර මට්ටමින් මේ පරිසරය ආරක්ෂා කරගන්න ඔහු කටයුතු කරමින් ඉන්නවා සහ කටයුතු කරලා තියෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ පරිසර නීතිය පිළිබඳව වසර ගණනාවක අත්දැකීම් තුළ ඔබගේ මතය නැත්නම් ඔබගේ අදහස දැනගන්න මේ හෝරාවකට ආසන්න කාලයක් පුරා. ප්‍රථමයෙන්ම මම ඔබෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. වසර 30ක් නැත්නම් 35ක් විතර කාලයක් තිස්සේ ඔබ මේ පරිසර නීතිය ක්‍රියාත්මක කරවන්න දායකත්වයේ නැත්නම් මැදිහත් වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම තමයි අපි මේ මට මතකයි මුල් දවසේ ඔබ ප්‍රකාශ කළා ලංකාවේ හොඳ පරිසර නීති පද්ධතියක් තියෙනවා. විවිධ ආයතන ගණනාවක් මේ නීතිය ක්‍රියාත්මක කරන්න බැඳිලත් ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනව නේද? ඇත්තටම ලංකාවේ පරිසර නීති මම හිතන්නේ ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කරන සමයේදී විශේෂයෙන්ම වනජීවීන් ආරක්ෂා කරන්න අවශ්‍යතාවය නිසා වනජීවී සහ වන සතුන් ආරක්ෂා කිරීම සඳහා පනතක් ගේනවා. විශේෂයෙන් මේකට අපි කියන Fauna and Flora Protection Ordinance කියලා. එහෙම නැත්නම් ශාක සහ සතුන් සංරක්ෂණ පනත කියලා. ඊට පස්සේ වන සංරක්ෂණ පනත එනවා ලංකාවට. ඒ වගේම අපේ ඊට කලින් ආපු සමහර නීති තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය කරන සමයේ Wasteland Ordinance කියලා එකක් තිබෙනවා. ඉන් අනතුරු අපිට අපේ ක්‍රිමිනල් කෝඩ් එකක් එනවා. ඊට පස්සේ පීනල් කෝඩ් එක මේ වගේ ඒවා. ඊට පස්සේ නගර සභා ප්‍රාදේශ සභා සම්බන්ධ පනත් අනපනත් එනවා. ඉන් අනතුරුව වාරි මාර්ග සම්බන්ධව වගේ පනත් ඇවිල්ලා 80 දශකයේදී තමයි මං හිතන්නේ ප්‍රධාන වෙනස් ආකාරයක පනත් එන්නේ. විශේෂයෙන් 80 අංක 47 දරන පාරිසරික පනත එනවා. 81දී අංක 53 දරන වෙරළ සංරක්ෂණ පනත එනවා. මේ විදිහට පනත් එනවා. ඊට පස්සේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත කියලා එකක් එනවා. විශේෂයෙන් 90 දශකයෙන් පස්සේ ලංකාවේ පනත් එනවා. ඒ කාලේ තමයි ලංකාවෙත් ලෝකයේ ස්වර්ණමය වශයෙන් මේ පරිසරය පිළිබඳ හිතන ආකාරය වෙනස් වෙන්න පටන් ගත්ත කාලය. විශේෂයෙන්ම රියෝ සමුළුව එහෙම නැත්නම් පරිසරය හා සංවර්ධනය පිළිබඳව තිබිච්ච සමුළුව. ඉන් අනතුරු අපි දේශගුණ විපර්යාස සම්බන්ධව කතා කරන්න පටන් ගන්නවා. මේවායේ අනපනත්වල යම් යම් වෙනස් වීම් සිද්ධ වෙමින් අද දක්වා පවතිනවා. නමුත් අපිට ලංකාවේ පරිසරය සම්බන්ධව ප්‍රධාන ආකාරයක සංරක්ෂණයක් සඳහා අපි යොදාගන්න එක පනතක් තමයි මේ
98 දරන එකන පිනල් කෝඩ් එකේ තියෙන අංක 98 අපරාධ විද්‍යාදාන සංග්‍රහය 98 දරන වගන්තිය නැත්නම් අපි සෙක්ෂන් 98 ආකාරයේ නඩුවක් කියනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට හානියක් වෙන පරිදි එහෙම නැත්නම් මහජන පීඩාවක් වෙන පරිදි කටයුතු කරනවා නම් ඒ සඳහා පොලිසියට ඒ වගේම මහේස්ත්‍රාත්වරයෙකුට එහෙම නැත්නම් පොදුවේ පුද්ගලයෙක්ට අධිකරණයට ගිහිල්ලා ප්‍රකාශ කරන්න පුළුවනි. ශබ්ද දූෂණයක් සිද්ධ වෙනවා නැත්නම් වායු දූෂණයක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් ජල දූෂණයක් සිද්ධ වෙනවා වගේ ආකාරයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවනි. ඒ සඳහා බොහෝ දුරට අනිත් පාර්ශවයෙන් නොවිමසා තහන නියෝගයක් ලබා ගන්න අවස්ථාවක් තිබෙනවා. අපි මූලික වශයෙන් පටන් ගන්න කාලේදී අපි මෙන්න මේ මහජන පීඩාවක් නතර කර ගැනීම සඳහා තියෙන ප්‍රතිපාදනය තමයි වැඩිපුර පරිසර සංරක්ෂණය සඳහා යොදාගත්ත එක වන්නේ. ඒක ඕනෑම කෙනෙක්ට කරන්නට පුළුවනි. ඒක නිසා ඒක පහසුයි. අපි දන්නවා බොහෝ දුරට හෝටලයකින් කානුවට කැලිකසල දානවා නම් අපජලය දානවා නම් ඒක ගඳක් එනවා නම් මහජන පීඩාවක් කියලා අධිකරණයට ය아가න්න පුළුවන්. ඉන් අනතුරුව අපිට තවත් වර්ගයක නඩු තිබෙනවා. ඒ තමයි මේ අනපනත් යටතේදී එක එක ආයතන වලට ඒවා පිහිටුවීමේදී යම්කිසි බලතලයක් දීලා තියෙනවා. දැන් වාරි මාර්ග පනත යටතේදී වාරි මාර්ග ලෙස කටයුතු කරන යම්කිසි ජල පහරකට දිය පහරකට යම්කිසි අපජලය කර්මාන්තයක අපද්‍රව්‍ය එකතු කිරීම තහනම්. එතකොට ඒ අනුව කවුරු හරි කෙනෙක්ට එම අදාළ ආයතනය විසින් කටයුතු නොකරොත් ඒ නිසා ඒක කරවා ගැනීම සඳහා අපිට අභියාචනාධිකරණයට යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට උදාහරණයක් විදිහට අපි ජාතික පාරිසරික පනතෙන් වායු දූෂණය, ජල දූෂණය, ඒ වගේම යම්කිසි නව ව්‍යාපෘතියක් පටන් ගැනීමේදී පරිසර තක්සේරු වාර්තාවක් කිරීම කියන එක, ඒ වගේම යම්කිසි කර්මාන්තයක් සිදු කිරීමේදී නිසි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතුයි කියලා මේ වගේ ඒගොල්ලන්ට බලතල ලබා දීලා තියෙනවා. මේ බලතලයක් මධ්‍යම පරිසර අධිකාරිය හෝ උදාහරණයක් විදිහට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යම්කිසි කැලේ ඉන්න සතෙකුට හෝ එහෙම නැත්නම් වනජීවී කලාපයකට හානි සිද්ධ කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා. වන සංරක්ෂණ කලාපයකට හානි කරනවා නම් වනාන්තරයක් හෙළි කරනවා නම් ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යනවා. ජාතික පාරිසරික පනත යටතේ මේ විදිහටම කර්මාන්තයක් නිසි පරිදි බලපත්‍රයකින් තොරව පවත්වාගෙන යනවා නම් ඒකට විරුද්ධව ජාතික පාරිසරික පනත යටතේ කටයුතු කළ යුතු වෙනවා. ඒත් එකම ආකාර කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට යම්කිසි වනාන්තරයකට හෙක්ටයාරයකට නොවැඩි ප්‍රදේශයක් වනාන්තර නොවන කාරණයක් සඳහා යොදා ගැනීමේදී පරිසර වාර්තාවක් සිදු කළ යුතු වෙනවා. නැත්නම් හෙක්ටයාර 4කට වැඩි වගුරු බිමක් ගොඩ කිරීමේදී පරිසර වාර්තාවක් සකස් කළ යුතු වෙනවා. මේ ආකාරයට විදුලි බලාගාරයක් වෙන්න පුළුවන්, කැලෑලි කිරීම, මේ සියල්ලුම මේ පරිසර පනත් වලට යටත් වෙලා තියෙනවා. එතකොට මේවා එම අදාළ ආයතන විසින් පැහැර හරින අවස්ථාවේදී අපිට ඒ සඳහා අභියාචනාධිකරණයට යන්නට පුළුවනි. ඒක තවත් වර්ගයක නඩුකරයක්. එතකොට දැන් මේ වන විට පරිසර යුක්ති කේන්ද්‍රය එවැනි නඩුකර රාශියක් පවත්වාගෙන යනවා අධිකරණයේ. ඒත් එක්කම අපිට ව්‍යවස්ථාව මගින් ලබා දීලා තියෙන අයිතිවාසිකම් තියෙනවා. විශේෂයෙන් පරිසරය වෙනුවෙන් කටයුතු කිරීම, පරිසරය ආරක්ෂා කිරීම වගේ දේවල් ඒ තියෙන ප්‍රතිපාදන යටතේ අපේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා නම් අපි ජීවත් වෙන භූමියේ අපිට ඉන්නට නොහැකි පරිදි යම්කිසි හානියක් සිද්ධ වෙනවා නම් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපිට අපේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ඒ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයේ යම්කිසි කටයුත්තක් මෙහි සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආකාරයේ නඩුකර රාශියක් පහුගිය කාලය තුල අපේ මේ නඩුකර අතර අඩංගු වෙනවා. හොඳයි, අපේ රට තුළ මේ නීතියට තිබෙන අවස්ථාව නැත්නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොකක් පදනම් කරගෙනද කියන කාරණය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවේ මීළඟ පියවරට අපි යන්න කලින් කෙටි විරාමයකට යන්නයි මේ සූදානම් වෙන්නේ. අපි විරාමයෙන් අනතුරු නැවත වතාවක් හමු වෙනවා මේ ග්‍රීන් ස්පේස්. ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය.
FM 89.6 89.8 ඔස්සේ ඔබ අහගෙන ඉන්නේ City FM. අපි මේ වෙලාවේ ඔබට අරගෙන එන වැඩසටහන තමයි Green Space හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. ඉතින් මේ වැඩසටහනේ අද දවසේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හේමන්ත විතානගේ මහත්මයා. ඔහු ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරිකයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ පරිසරය ආරක්ෂා කරගන්න, ලංකාවේ වගේම ලෝකයේ පරිසරය ආරක්ෂා කරගන්න කාලයක් තිස්සේ හඬ නගන සටන් කරන පුද්ගලයෙක්. ඉතින් ඔහු සමගින් තමයි මේ සාකච්ඡාව අපි කරමින් ඉන්නේ. අපි මේ විරාමයට කලින් සාකච්ඡා කළා මේ ලංකාවේ පරිසර නීති පද්ධතිය කොහොමද ආරම්භ වුණේ, ඊට පස්සේ මේ වෙනතෙක් කොහොමද ඒක ක්‍රියාත්මක වුණේ, මොන වගේ අනපනත් පාදක කරගෙනද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. ඉතින් හේමන්ත මහත්මයා, මට ඔබෙන් මීළඟට දැනගන්න ඕන කාරණේ තමයි ලංකාවේ ඇත්තටම හොඳ නීති පද්ධතියක් තියෙනවා කියන එක බොහෝ දෙනෙක් මං හිතන්නේ කියන කාරණයක්. හැබැයි ගැටලුව විදිහට හඳුනාගන්නේ ඒ නීති පද්ධතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඒකට අදාළ ආයතන, ඒකට අදාළ පුද්ගලයන්, ඒකට අදාළ නිලධාරීන් මේ ඔස්සේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණේ තමයි ඇත්තටම ගැටලු සහගත කාරණේ. මේ ගැන ඔබේ මේ කාලයක් තිස්සේ මේ ශාස්ත්‍රයේ වැඩ කරලා ඔබගේ අත්දැකීම සහ මොකක්ද මේ ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ කියන එක අපි පැහැදිලි කරගමු. බොහොම හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ කතාවක් තිබෙනවා නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ කියලා. ඒ වුණාට අපිට නීතිය උගන්වන්නේ නැහැ. ඉතින් නීති විද්‍යාලයකට ගියාට පස්සේ තමයි නීතිය උගන්වන්නේ. ඒ උගන්වන්නෙත් සීමිත කොටසක් තමයි. අතරම ප්‍රායෝගිකව මේ නීති පරිහරණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒගොල්ලෝ කරලා තමයි හුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ නිසාම නීතිය නිතර ලංකාව තුළ උල්ලංඝනය වෙනවා. ඉතින් මේක අපිට මූලිකව පාසලෙන් හදන්න ඕන කාරණයක්, නීතිය ඉගැන්වීම. නමුත් ඒ කාරණේ නැතිකම නිසා බොහෝ දෙනා නීතිය තමන් අතින් උල්ලංඝනය වෙනවයි කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. තවත් සමහර කොට්ටාසයක් ඉන්නවා දැන් උගත් දැනුවත් කට්ටිය, කර්මාන්තයක් පවත්වාගෙන යන අය, ඒ වගේම යම්කිසි සංවර්ධනයක් කරන්න ඕන පුද්ගලයන්, ඒ වගේම රජයේ නිලධාරීන්. මේ අය නොදැනුවත්කම නිසා නෙවෙයි ඒ නීතිය ක්‍රියාත්මක නොවන්නේ. ඔවුන් ඇත්තටම දන්නවා මෙහෙම නීතියක් තියෙනවායි කියලා. නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. හේතු රාශියක් නිසා වෙන්න පුළුවන්. පළවෙනි එක ඒ අයට මේ සම්බන්ධ හරියට නීතිය නොදැනීම එකක් වෙන්න පුළුවන්. නමුත් නීතිය ක්‍රියාත්මක කරන්න යම්කිසි දූෂණයක් හරහා, එහෙම නැත්නම් දේශපාලනික බලපෑමක් කරහා මේ නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නවා වන්නටත් ඉඩ තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක වන්නේත් නැහැ. ඒ වගේම තමයි ලංකාව තුළ බොහෝ වෙලාවට බලය තියෙන පුද්ගලයන්ට, විශේෂයෙන් මුදල් තියෙන අයට, ඔවුන් හිතනවා නීතිය මග ඇරලා නීතිය ක්‍රියාත්මක නොකර කටයුතු කරලා ඔවුන්ට යම්කිසි කාලයක් තුළ යම්කිසි ලාභ ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හරහත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මං ප්‍රධාන වශයෙන් මෑත කාලය තුළ දකින ප්‍රධාන ගැටලුවක් විදිහට තියෙන්නේ ඇත්තටම නීති ක්‍රියාත්මක කරන්න ඕන ආයතනවල නිලධාරීන්ගේ මදභාවය, එහෙම නැත්නම් අවශ්‍ය තරම් ඒ අයට පහසුකම් ලබා නොදීම. දැන් උදාහරණයක් විදිහට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මේ වෙනකොට 50%කට වඩා අඩු සේවක සංඛ්‍යාවකගෙන් තමයි මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ ආකාරයටම තමයි. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියත් ඒ ආකාරයටමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ආයතන එකකවත් මේ වන විට ඔවුන්ට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිලධාරී මණ්ඩලයක් ඔවුන්ට ලබා දීලා නැහැ. විශේෂයෙන්ම මේ ආයතන එකකවත් අතරම මේ දක්වා නීතිඥයන් ඇත්තේ නැහැ. ඉතින් ඒ සඳහා ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා තමයි නීතිඥයන් ලබා ගන්න. එතකොට මේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන සීමිත සම්පත් මත එකම පුද්ගලයෙක් වෙන්න පුළුවනි පරිසර නීතිය ක්‍රියාත්මක කරන්නත්, එහෙම නැත්නම් වෙන දේශපාලනයේ සම්බන්ධ නඩුවක් ක්‍රියාත්මක කරන්නත් එන්නේ. පරිසර නීතිය කියලා කියන්නේ විශේෂිත නීතියක්. ඉතින් ඒ පරිසර නීතිය කියන විශේෂිත නීතිය පිළිබඳ හසල දැනුමක් නොමැතිව පරිසර නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පරිසර නීතිය මෙන්න මේකයි ක්‍රියාත්මක කරන්නේ මේකයි කියලා දෙන තැනකුත් නැහැ. දැන් උදාහරණයක් විදිහට මට අපේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේත් කටයුතු කරන
ලංකාවෙන ජේෂ්ඨ පරිසර නීතිඥයෙක් වෙන රවින්ද්‍රනාත් දාබරේ මහත්මයා නිතර කියන එකක් තමයි එතුමා පරිසර ශේෂ්ත්‍රයට එනකොට පරිසර නීතිය මේකයි මේ විදිහටයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා කියපු කෙනෙක් නෑ. හැබැයි එතුමාට සිද්ධ වුණා මේ විවිධ නීති අත්හදා බලමින් මුල් කාලය තුළ පරිසර නීතිය පරිසරය ආරක්ෂා කිරීම සඳහා කොහොමද මේ නීතිය යොදාගන්නේ කියන එක පිළිබඳව අත්හදා බලමින් කටයුතු කරන්නට. ඉතින් මේ අත්හදා බැලීම අපි රාශියක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ අත්හදා බැලීම තුළ තමයි අපි පසුගිය දිනවල අපිට නොතීසි නිකුත් කරා එක්තරා නඩුවකට. ඒ තමයි ලංකාවේ දේශගුණික විපර්යාස සිද්ධ වෙන එක හා එයින් සිද්ධ වෙන හානි අඩු කරගන්න අපි විවිධ අනපනත් විවිධ දේවල් වලට අපි අත්සන් කරලා තිනවා. විශේෂයෙන් අපි වනගහනය 32කට වැඩි කරනවායි කියලා කියනවා. සුනිත්‍ය බලශක්තිය නැත්නම් පුනර්ජනනීය බලශක්තිය 70ට 2030 වෙනකොට ගේනවායි කියනවා. හැබැයි මේවා බිම් මට්ටමේ කොහෙවත් අපිට වැඩිපුර දකින්නට හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේවා ආපසු හරවන්නට යම් යම් ආයතන කටයුතු කරමින් පවතින. එතකොට මේ තත්ත්වය තුළ අපි අධිකරණයට ගිහිලා ප්‍රකාශ කරා ලංකාව තුළ ලස්සන වාර්තාවල් තිබුණට අපිට තවමත් මේවා බිම පැල කරන්නට මේ තියෙන ඉලක්කවලට යන්න පුළුවන් කටයුතු කරලා නැහැයි කියලා. ඉතින් ඒ අනුව අපිට ආණ්ඩුවෙන් නොතීසි නිකුත් කරනු ලැබුවා. උසාවිය ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් නොතීසි නිකුත් කරා මේ නඩුවක් පවත්වාගෙන යන්න අවසර දෙමින්. ඒ වගේම අපි තවත් නඩුවක් දාලා තිනවා ඉන්දියන් දීවරයන් යාපනයේ මන්නාරම් කලාපය තුල බොටම් ට්‍රෝලින් කරන එක. ඒ කියන්නේ මුහුද හාරගෙන ඇවිල්ලා කරන මලු අල්ලන ක්‍රමයක් තියෙනවා. මේ හරහා විශාල විනාශයක් සිද්ධ වෙනවා. එතකොට මේවා ලංකාවේ භූමි ප්‍රදේශයෙන් ඔබ්බට ගිය තියෙන පරිසර ගැටලු සම්බන්ධයෙන් අපි ලංකාවේ අධිකරණය යම්කිසි ආකාරයකට ඉල්ලීමක් කරනවා. ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් විශේෂයෙන්ම ඉල්ලීමක් සිද්ධ කරනවා. මේ සඳහා යම්කිසි ආකාරයක තීන්දුවක් ලබා දෙන්න මේවා යාමනය කරන්න අවශ්‍ය කියලා. ඉතින් මේ පරිසර නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ වැරදෙමින් අත්හදා බලමින් ක්‍රමයෙන් ගමන් කරන එකක්. ඒක පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුල පරිසර යුක්ති කේන්ද්‍රයට මේ නීතිය බිම් මට්ටමේදී කොහොමද රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් රටේ ජනතාවගේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ වගේම රටවටා මුහුදු තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොයි ආකාරයටද කටයුතු කරන්නේ කියන එක පිළිබඳ විශේෂයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකා සම්බන්ධ නඩු තීන්දුව ගත්තොත් එහෙම ලංකාවේ මුහුදු තීරය පාවිච්චි කරමින් ලෝකයේ තියෙන සියලුම නැව් වලින් 60%කට වැඩි ප්‍රමාණයක් 3/2ක් විතර නැව් ගමන් කරනවා. එතකොට මේ නැව් හරහා ඕනම අවස්ථාවකදී අපද්‍රව්‍ය හෙලන්නට පුළුවන්. නැව් වලට යම්කිසි අනතුරු සිද්ධ වීම නිසා ලංකාවයට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අපේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය යොමු කරලා හොඳ තීන්දුවක් ලබාගත් අවස්ථාවක්. ඒක මම හිතන්නේ ලෝකයේ එවැනි තීන්දුව අතර තියෙන ප්‍රමුඛම පෙළේ තීන්දුවක් බවට පත් වෙනවා. විශේෂයෙන් ඒ හරහා ලංකාවේ මුහුදු තීරය පාවිච්චි කරමින් යම්කිසි නාවික ප්‍රවාහනයක් සිද්ධ වෙනවා නම් ඔවුන් මීට පස්සේවත් අඩුම ගානේ කල්පනා කරයි කොයි ආකාරයටද පරිසර දූෂණයක් නොවන ආකාරයට මෙවැනි අනතුරු අඩු කරමින් යන්නේ කියන එක පිළිබඳව. ඒ වගේම ලංකාවේ මේ තීන එක මේ වෙනකොට ඉන්ටර්නැෂනල් මෙරිටයිම් ඕගනයිසේෂන් කියන එකට IMO එකට ගෙනහිලා තියෙනවා. මේ ප්ලාස්ටික් පැලට්ස් ප්‍රවාහනය කරනකොට කොයි ආකාරයටද මේක හැසාඩස් එකක් එහෙම නැත්නම් හානිකර ද්‍රව්‍යයක් විදිහට හඳුන්වලා දීලා ඒ හරහා ලෝකයේ නීතිය වෙනස් කරන්නත් මේ ලංකාවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා වෙච්ච හානිය භාවිතා කරලා තියෙනවා. ඒක නිසා මේක අපිට ලංකාව තුලට පමණක් නෙවෙයි මුළු ලෝකයේම පරිසර නීතිය වෙනස් කරන්න පුළුවන් යම්කිසි ප්‍රවණතාවයක් ලංකාවේ අධිකරණය හරහා ලබා ගන්න තීන්දුව හරහා අපිට සිද්ධ කරගන්න පුළුවන් වීම ඉතාම හොඳ ජයග්‍රහණයක්. හොඳයි, පැහැදිලි. ශ්‍රී ලංකාව තුළ මේ නීති පද්ධතිය යම්කිසි මට්ටමකින් හොඳ නීති පද්ධතියක් අපිට තියෙනවා. නමුත් ඒ ක්‍රියාත්මක වීමේදී යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට හේතු තමයි මේ සාකච්ඡාව ඇතුලේ හේමන්ත මහත්මයා මේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ ලංකාව කියන්නේ ඊටාම පුංචි රටක් විදිහට තමයි ලෝකයේ සලකුණු වෙන්නේ. හැබැයි ඒ පුංචි රට ලෝකෙට උදාහරණ සපයලා තියෙනවා කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින්
ඒ වගේ දේකට දායකත්වය ලබා දීම මං හිතන්නේ ඔබතුමාට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. ඉතින් ඒ ආඩම්බරය අපි තියාගෙන මේ සාකච්ඡාවේ ඊළඟ පියවරට යනවා මේ කෙටි විරාමයෙන් අනතුරුව. ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය. විරාමයට මත්තෙන් අපි සාකච්ඡා කරමින් හිටියා මේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව. ලංකාවට හොඳ නීති පද්ධතියක් තියෙනවා. නමුත් එය ක්‍රියාත්මක වෙනකොට යම් යම් අඩුපාඩු තියෙනවා. සමහර විට මේ හේමන්ත මහත්මයා මතක් කළා වගේ මේ නීතිය දැන ගැනීම සියලු දෙනාට අනිවාර්යයක් වුණාට නීතිය උගන්වන්නේ කොතනද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ මං හිතනවා වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතිනවා. ඒ ඔස්සේ මේ නීතිය පරිසර නීතිය ඇතුළු ලංකාවේ නීතිය පිළිබඳව යම්කිසි හැදෑරීමක් සියලුම ශිෂ්‍යයන්ට හිමි කරන්න ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට පුළුවන් වේවි කියලා. ඉතින් මේ අපි දැන් සාකච්ඡා කළේ මේ නීතිය ක්‍රියාත්මක වීම ගැනනේ මේ හේමන්ත මහත්මයා. එතකොට අපි හැම වෙලෙම කතා කරන ඔබ වසර ගණනාවක් තිස්සේ මේ නීතීන් ක්‍රියාත්මක කිරීමට බල කරමින් ඔබගේ හඬ අවදි කරලා තියෙනවා, සටන් කරලා තියෙනවා. ඉතින් මං කැමති මේ වෙලාවේ දැනගන්න මේ ඔබතුමා ඇතුළු කණ්ඩායම මේ වගේ මේ පරිසර විනාශයකට එරෙහිව නීතියක් නඩු මාර්ගයකට යනකොට ඔබ මුහුණ දුන්න අභියෝගයන් එහෙම නැත්නම් බාධක අපහසුතාවයන් මොන වගේ දේවල්ද? මොකද මේ වගේ දෙයකට තව කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් මේ වගේ පරිසරයට නීතිය පැත්තෙන් සහයෝගයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට ඔබගේ අත්දැකීම් මං හිතන්නේ වැදගත් වෙයි. ඇත්තටම අපි පොඩි මිනිස්සු අපිට කණ්ඩායමක් විදිහට වැඩ කරන්න පුළුවන්කම ලැබීම හරහා ඇතිවෙච්ච ශක්තිය නිසා තමයි අපිට ලංකාවේ ගොඩාක් පරිසරයේ සම්බන්ධ දේවල් වලදී ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණේ. අපි පොඩි මිනිස්සු වුණාට ලංකාවේ වනාන්තර වලින් හෙක්ටයාර ලක්ෂ ගණන් ආරක්ෂා කරන දේවල් අපි කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ජාතිය කවදා හරි දවසක තේරුම් ගනීවි මේ පොඩි මිනිස්සුන්ට ලොකු දේවල් කරන්න පුළුවන් කියන එක අපේ තියෙන උදාහරණ හරහා. හැබැයි ඒකට යම්කිසි මග පෙන්වීමක් අපි නීතිය හරහා අපි ලබා ගන්නවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම ඇත්තටම මං හිතන්නේ අපිට එන මල් පොකුරු වගේම ගල් මුල් ඕන තරම් එනවා. විශේෂයෙන්ම සමහරව හිතනවා අපි සංවර්ධන විරෝධීන් කියලා ඉවරලා. එතකොට සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව කතාව අපි වෙනම පැත්තකට ගන්න වෙනවා. නමුත් සංවර්ධනය හරහා සංවර්ධනය කියලා කොටසක් තීන්දුව තීරණ ගන්න එක හරහා අපේ මූලික අවශ්‍යතාවයන් ටික කියන්නේ අපේ ජලය ටික පස වාතය මේවා විනාශ කරනවා නම් ඒක තවදුරටත් සංවර්ධනයක් විදිහට අපිට තේරුම් ගන්නට තේරුම් කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සංවර්ධනය හරහා පරිසරයත් ආරක්ෂා වෙන ගමන් අනාගත පරපුරටත් මේ සම්පත්වල ප්‍රයෝජනය භුක්ති විඳින්නට පුළුවන් වෙන ආකාරයට පවත්වාගෙන ගියොත් විතරයි අපිට දක්ෂයන් විදිහට එහෙම නැත්නම් අපිට සංවර්ධන නිසි පරිදි හසුරුවාගත් පුද්ගලයන් විදිහට අනාගත පරපුර අපිව හඳුන්වන්නේ. විශේෂයෙන් අපි එකට තිරසාරි සංවර්ධනය කියලා වචනයක් භාවිතා කරනවා පහුගිය කාලය තුල. මම මෙතනදී කියන්න ඕන කාරණයක් තමයි 1969 අවුරුද්දේදී අපි limits to growth කියලා සාකච්ඡාවක් පැවැත්වුණා. මේක 1972 තිබිච්ච පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුවට කලින් වෙච්ච එකක්. එහිදී ඔවුන් දුටුවා මේ අලුත් නිෂ්පාදන හැදෙනවා, අමුද්‍රව්‍ය වැඩිපුර භාවිතා වෙනවා. ඒකම හරහා පරිසර දූෂණයක් එකතු වෙනවා. මේ පරිසර දූෂණය හරහා සෞඛ්‍ය ඒ වගේම අපිට තියෙන ස්වභාවික සම්පත් මේ සියල්ල විනාශ වෙන්න පටන් ගන්නවා. මිනිසාගේ බිඳ වැටීමක් කොයි හරි මොහොතක ඇති වෙනවා කියලා. ඒ බිඳ වැටෙන මොහොත පිළිබඳව ඒ අයට දැනුවත්කම නොතිබුණත් 2015 වෙතර වෙනකොට අපි හැරවුම් ලක්ෂ්‍ය විදිහට දේශගුණික උපර්යාසවල 2030 භාවිතා කරනවා. ඒ වගේම තිරසර සංවර්ධන ඉලක්ක 2030ට පෙර ළඟා කරගත යුතුයි කියලා අපි අර්ථකථනයක් ලබා දීලා තිනවා. එතකොට 2030 කියලා කියන්නේ අපිට වැඩි දුරකින් තියෙන අවුරුදු 5කින් තියෙන යම්කිසි ඉලක්කයක්. එතකොට අපිට විශ්වාස කරනවා 2030 විතර වෙනකොටවත් අපිට යම්කිසි වෙනසකට නොගියොත් එහෙම හැරවුමකට නොගියොත් එහෙම අපි විනාශ වෙනවා කියලා. එතන ඒකෙදී අපිට තාම පැහැදිලි අපේ දරු පරපුරට තමයි මේ හානිය වැඩිපුර යන්නේ. ඉතින් ඒ පැත්තෙන් තමයි අපි මේ සංවර්ධනයට යම්කිසි ආකාරයකට අකුලක් හෙලනවා නම් ඒ අකුල් හෙලන්නේ මීට වඩා නිවැරදි මාවතක් තිබෙනවා සංවර්ධනයට කියන එක. හැබැයි මේක තේරුම් නොගන්න ඇතැම් පුද්ගලයන්
හිතනවා අපි මේ ඒගොල්ලන්ට ගංගර බෝතල් කටක් බෝතල් කරක් විදිහට බොටල් එකක් විදිහට ඒගොල්ලන්ගේ සංවර්ධන ඉලක්ක ළඟා. ඒ අය සමාගම්වල ඉන්න පුළුවන්, ඒ අය රජයේ නිලධාරීන් වෙන්න පුළුවන්, ඒ අය දේශපාලකයන් වෙන්න පුළුවන්. ඒ අය සාමාන්‍ය මහ ජනතාව වෙන්නත් පුළුවන්. මොකද මහ ජනතාවටත් යම්කිසි මේ තිරසර සංවර්ධනය පිළිබඳව එහෙම දැක්මක් ලංකාව තුළ ඇත්තේ නැහැ. ඉතින් මේ කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ කණ්ඩායම් හරහා ලැබෙන සමහරක් වෙලාවට මං දන්නවා අපිට කෙලින්ම කතා නොකරත් බොහෝ අය අපි කරන මේ සේවය පිළිබඳව ඇගීමක් තිබෙනවා, ධනාත්මක ඇගීමක් තියෙනවා. ඒ වගේම තව සමහරක් කණ්ඩායම් ඉන්නවා සමාජය තුළ අපිව නිකන් උසුළු වලට භාජනය කරන. මොකද මං කනගාටු වෙන එක අවස්ථාවකදී මේ හැම අවස්ථාවකදීම කොළඹ, කඩවත, මීරිගම සංවර්ධනය ගැන කතා කරනකොට අර පඬු කරනද ගහ පිළිබඳව මුලින්ම හඬ නගපු කෙනෙක් විදියට දේවානිව හඳුන්වන මේ දේවානි නිසා මේකේ වියදම වැඩි වෙලා තියෙනවා කියලා මේ දවස්වල නැවත කතා බහ කරනවා. හැබැයි දේවානි කරේ මොකද දේවානි ඉන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. එයාගේ කාර්යභාරය තමයි ප්‍රදේශයේ හිටපු වන සංරක්ෂකවරයා විදිහට මේ ශාකය ආරක්ෂා කරන එක. අපේ උසස් පෙළ විද්‍යාපොතේ මේක අභාවයට පත් වෙලා ගිය ශාකයක් විදිහට තමයි හඳුන්වලා තින්නේ. ඒක හම්බ වෙලා නැහැ වසර ගණනාවකින් කළුතර ප්‍රදේශයෙන් හම්බුණාට පස්සේ මේ හම්බෙච්ච පළවෙනි ගහ. ඒතකොට මේ හම්බෙච්ච පළවෙනි ගහ ආරක්ෂා කර ගැනීම එයා රටේ පුරවැසියෙක් විදිහට යාට ඒ අයිතිය තියෙනවා. මොකද අපේ ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා අයිතියක් කෙනෙක්ට මේක ආරක්ෂා කරන්න, පරිසරය ආරක්ෂා කිරීම ඔබගේ යුතුයකමක්, ඔබගේ වගකීමක් කියලා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් එතුමිය වන සංරක්ෂකවරයෙක් විදිහට එතුමියට ඒ කාර්යභාරය තමන්ගේ නීතිය මගින් පැවරලා තියෙනවා. නමුත් අද රට එතුමියව උසුළු විසුළු වලට භාජනය කරන්න එතුමිය ගත්ත මේ ක්‍රියාමාර්ගය හන්දා. හැබැයි ඒක සම්බන්ධ නැහැ මේ ව්‍යාපෘතිය පමා වෙන්නට. නමුත් ඒක නොදන්නා මිනිස්සු කොටසක් මේක භාවිත කරනවා. මේ වගේ අවස්ථාවල් අපිට අපේ ආයතනය තුළ අපිට හම්බෙලා තිනවා. බොහොම ඈත අතීතයේදී සමහර කර්මාන්තවල දූෂණයන් පරීක්ෂා කරන්න ගිය අවස්ථාවලදී මාව ගේට්ටුව අස්සේ දාලා වහගෙන හිටපු අවස්ථාවල් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය කාලය තුළ එක්තරා පුද්ගලයෙක් දියැලක් හරස් කිරීම හරස් කරලා මෙගෝට් එකක බලාගාරයක් හදන්න උත්සාහ කරපු අවස්ථාවේදී ඒක මගේ ගම ආශ්‍රිතව මොරපිටියට ආසන්නයේ තියෙන අත්වලතොට ඇල්ල තමයි මේ විදිහට හරස් කරන් තුනේ. එහිදී අපි ගම පැත්තෙන් සහ අධිකරණ මේ පැත්තෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා මට රුපියල් මිලියන 1075ක එන්තරවාසියක් එව්වා අපේ මට සහ අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු දානවා කියලා. ඒතර මේ වගේ ඒ කාරණාවලට අපි මුහුණ දීලා තිනවා. ඉතින් ඔබ මේ ඒ මුදල ගෙවන්න පුළුවන් වුණාද ඔබට? එවැනි මුදලක් ගෙවන්න පුළුවන් වෙනවට වඩා අපිට සිද්ධ වෙන්නේ එවැනි නඩුවක් දැම්මනම් ඒව සමහරක් කලාවට දමල ඔහු අධිකරණයේ ජයග්‍රහණයක් ලැබුවා නම් එහෙම අපිට හිරබත් කරන්නයි සිද්ධ වෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න කියලා. හැබැයි මට ඒක දුකක් නෑ. මොකද මම කුඩා කාලයේ නොදැන හිටියට පසු කාලයක මට දැනගන්නට ලැබුණා අපි මේ ආරක්ෂා කරපු අත්වල්තොට ඇල්ල කියන ස්ථානය තමයි මේ සත්ව විද්‍යාව පටන් ගන්න විශේෂයෙන් ඔය යං සෝලොජිස්ට් ඇසෝසියේෂන් වගේ අයට සම්බන්ධ වෙච්ච අයට මූලිකව අධ්‍යයන ලබා දුන්න ස්ථානය. විශේෂයෙන් එහි මාළු වර්ග 39ක් ඉන්නවා. මේ මාළු වර්ග 39න් 19ක් ලංකාවට ආවෙන එකයි. එයින් දෙන්නෙක් ලෝකෙ කොහේවත් නැති මාළු තමයි ඉන්නේ. එතකොට අපි ආරක්ෂා කරලන්න පෙළඹිලා තිබෙන්නේ නිකම් වතුර පාරක් නෙවෙයි. ලංකාවේ තියෙන මොකද ලෝකෙම තියෙන බයෝලොජිකල් හොට්ස්පොට් වලින් අපි 30 වෙනි තැන මුළු ලෝකෙම ඉන්නේ. ඒ 30 වෙනි තැනනුත් ඉතාමත් වටිනා ස්ථානයක් තමයි මේ ස්ථානය කියන එක. එතකොට ඉතාම පැහැදිලි. ඒ වගේම ජලාශාස්ත්‍රිතව තියෙන ඕකිඩ් වර්ග මෙතන තිබෙනවා. ඒක දීර්ඝ ඉතිහාසයක් තියෙන ස්ථානයක්. නමුත් මෙතන තමයි මේ හරස් කරන්නට පෙළඹුණේ. ඒක ලොකු දියඇල්ලක් නෙවෙයි. නමුත් සංචාරක හිත අද ගන්නා දියඇල්ලක්. ඉතින් එතකොට අපි එවැනි තර්ජනවලට මුහුණ දීලා ආරක්ෂා කරන්න හදපු ස්ථානය ඇත්තටම අපි ඊළඟ පරම්පරාව වෙනුවෙන් ගෙනියන්න ඕන එකක්. ඉතිරි කරන්න ඕන එකක්. නමුත් එහෙම අපිට අධිකරණ මේ වශයෙන් එවැනි නඩුවක් පැවරුණේ නැහැ. දැන් මේ කාලයකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච එකක්. මෙවැනි අවස්ථාවල් රාශියක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ වුණත් යම් නඩු කරවලට අපි සම්බන්ධ වීම නිසා අපිට යම් තර්ජනයක් මේ මොහොතේ තිබෙනවා. ඉතින් ඒක නිසා අපිට තර්ජනයක් තිබුණත් අපි කටයුතු කරන්නේ ඇත්තරම අපි බොහෝ වෙලාවට ඒ අයට මූණ දීලා අපි ඒ අයට තර්ජනයක් වෙන්න යනවට වඩා අපි අධිකරණය හරහා
ලංකාවේ පවත්නා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම හරහා ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම කරන නිසා අපි එවැනි අවස්ථාවල්දී අපි යම්කිසි උපක්‍රමශීලී මාර්ගයකින් තමයි අපේ තැනට එන්න ඕනේ. ඒක අනිත් පාර්ශවය තරහ කරගන්නෙත් නැතුව නමුත් අපේ පරිසරය අනාගත පරපුර වෙනුවෙන් සහ ඒ වගේම අපේ අනිකුත් හඬක් නොමැති වනසතුන් හඬක් නොමැති ජෛව විවිධත්වය වෙනුවෙන් මේ කරන කාරණයක් අපි කරන්නේ. ඉතින් ඒක නිසා සමහරක් අවස්ථාවලදී මේ තර්ජන විඳ දරාගෙන අපිට අපහාස විඳ දරාගෙන හැබැයි අපේ ඉලක්කය කරා අපි ක්‍රමක්‍රමයෙන් ගමන් කරමින් සිටිනවා. ඒක මට සහ පරිසර යුක්ති කේන්ද්‍රය කියන අපේ ආයතනයට විතරක් කරගන්න බැරි වෙයි. මේ රටේ අඩුම ගානේ 110ක් මේ පිළිබඳව අවධානය යොමු කරනවා නම් මං හිතනවා අපිට මේ කාරණේ මෙතරම් අපහසු නෑ. මං හිතන විදිහට දැනට 101ක් විතර තමයි ලංකාවේ පරිසරය පිළිබඳව උනන්දුවක් තියෙන සහ ඒක තේරුම් අරගෙන කටයුතු කරන්නේ. නමුත් ඒක 10%ට විතර වැඩි කරගත්තොත් එහෙම විශේෂයෙන් දරුවන්ව මේකට පොළඹවා ගත්තොත් මං හිතනවා අපිට මේ ඉලක්කය ළඟා කරගන්න පුළුවන් වෙයි. මොකද අපි හැමෝම කතා කරන දේ අපි හැමෝටම තේරෙනවා. ඒක නොදන්නවා වගේ ඉන්න මිනිස්සුන්ව ඇහැරවන එක තමයි අපිට තිබෙන ප්‍රධාන වගකීම. හොඳයි ඉතින් මං හිතන්නේ මේ හරිත අවකාශය ග්‍රීන් ස්පේස් ඒ නිදාගෙන ඉන්න ඔබව ඇහැරවන්න තමයි මේ සාකච්ඡාව මේ විදිහට කරන්නේ. ඔබට ස්තුතිවන්ත වෙනවා ජීවිත අවදානමක් පවා තියාගෙන මේ පරිසරය වෙනුවෙන් කරන මැදිහත් වීම ගැන. ඉතින් මේ වැඩසටහන අද දවසේ අවසන් කරන්න කලින් මට තියෙනවා අහන්නේ නැතුවම බැරි ප්‍රශ්නයක් ඔබෙන් අහන්න. මොකද මේ වසර ගණනාවක් තිස්සේ මේකත් එක්ක හැප්පිලා ඔබට දැනිලා ඇති මේ නීතිය මෙන්න මෙතන වෙනස් වුණා නම් හොඳයි. මෙන්න මේ වගේ නීතියක් හැදිලා තිබුණා නම් අපිට මේ මීට වඩා පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔබට දැනුණු හිතුණු අවස්ථාවක් ඇති. අන්න ඒ වගේ ඔබ යෝජනා කරන මේ අපේ ලංකාවේ තියෙන නීති පද්ධතියේ සහ නීතිය ක්‍රියාත්මක වීමේ හිස්තැන් මොනවද සහ ඔබ යෝජනා කරන්නේ මොකක්ද මෙන්න මෙහෙම වුණා නම් හොඳයි කියලා. බොහොම හොඳ ප්‍රශ්නයක් සහ ඒ වගේම අපි මේ මොහොත වන විට යම් එක්තරා ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා මේ නීතිය වෙනස් වීම පිළිබඳව. ඇත්තටම අපි කතා කරන්නේ මේ නීතිය පාවිච්චි කරමින් මේ දිගින් දිගටම අධිකරණයට ගිහිල්ලා මේ කටයුතු කිරීම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. නමුත් අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ මිනිසුන් පරිසරය ආක්‍රමණය කරමින් ගමන් කරන. එතකොට මිනිසුන් පරිසරය ආක්‍රමණය කරමින් ගමන් කිරීමේදී නීතියට යුතුකමක් තියෙනවා. මිනිසුන්ට ආක්‍රමණය කරන්න තහනම් කළ යුතු ප්‍රදේශ හඳුනා ගන්න. මේ විශේෂයෙන් 1980 අංක 47 දරන පාරිසරික පනතෙන් ලබා දීලා තියෙනවා. එක්තරා වගන්තියකින් කියලා තියෙනවා ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගත්ත සිතියමක් අපිට ගාව තිබෙන්න ඕනයි කියලා. එතකොට එහෙම සිතියමක් තියෙනවා නම් අපිට මේ ස්ථානවල සංවර්ධනය කරන්න බෑ, මේ ස්ථානවලට යන්න බෑ. ඒ ස්ථාන මොනවද කියනවනම් සමහර වෙලාවට ස්ලෝප් එක තියෙන කන්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතිශය වටිනා කඳු ගැටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වනාන්තරයක් වෙන්න පුළුවන්. ඇලක ජල තීරුවක් වෙන්න පුළුවන්. රිසර්වේෂන් එකක් වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ තැන්වල මේ කියන කිසිම කටයුත්තක් කරන්න බෑ කියලා නැත්නම් අපි කියන no go zones යන්න බැරි ස්ථාන හඳුනාගත්ත එකක්. ඒක යම් යම් සීමිත කාරණාවල් වලට ඒ කියන්නේ සංචාර කර්මාන්ත වලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි හෝටලයක් හදන්න බෑ. එහෙම නැත්නම් පාරක් වෙනුවෙන් මෙන්න මේ අපි හිතමු දැන් පහුගිය කාලේ තලංගම වෙට්ලන්ඩ් එක හරහා පාරක් හදන්න. ඒකෝර අපි අධිකරණයට ගිහලා අපි ඒක වළක්වා ගත්තා. ඉතින් මේ පහුගිය කාලය තුල ඔබ දන්නවා ඇති මේ බලන ගල එහෙම නැත්නම් බතලේ ගල කියන එක ලස්සන කඳු ගැටයක් බයිබල් රොක් කියලා කියනවා. මේ කඳු ගැටය තුල එක පැත්තකින් චෛත්‍යයක් හදන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී අපි හිතුවා ඇත්තටම මේ මෙවැනි දෙයක් සර්ව ජාතීන්ට අයිති සර්ව ආගමික අයට අයිති භූමියක්. මේක පොදු භූමියක්. ඒතකොට මේක තුල බෞද්ධ සිද්ධාස්ථානයක් හෝ හෝටලයක් හෝ වෙනත් මොකක් හරි එකක් හැදීම හරහා අපි මේ කරන්නේ අපි හැමෝටම තියෙන අයිතිය යම් කිසි කෙනෙක් යම් ආකාරයකට පැහැර ගැනීමක් සිදු කරන. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතියක් තියෙනවා. එතකොට ඒ සඳහා අපි අධිකරණයට ගිහිල්ලා තිනවා මේ වෙනකොට. එහිදී අපි කියලා තිනවා අර ජාතික පරිසර පනතයට තියෙන මේ වගන්තිය හරහා මිනිසුන්ට සංවර්ධනය නොකළ යුතු විනාශ නොකළ යුතු ස්ථාන ටික හඳුනාගත්ත සැලසුමක් ලංකාව තුළ එන්න ඕනේ කියලා මම හිතන්නේ මේ වගේ නීතියක් ලංකාව තුළ මේ සැලසුම තියෙනවා නම් ඒ සැලසුම හරහා අපි තීන්දුව අරගන්නවා නම් පාරක් හදන්න ඕන. හැබැයි ඔබට මෙතනින් යන්න බෑ. ඔයගොල්ලෝ වෙන ක්‍රමයකින් වෙන තැනකින් ඒක හදන්න. හෝටලයක් හදන්න ඕන. හැබැයි ඔබට මෙතන හදන්න බෑ. මෙන්න මෙතන තමයි මෙහෙම තමයි හදන්න.
උදාහරණයක් විදිහට අපේ වෙරළතීරයේ මා පරිසර ප්‍රශ්න වලට මැදිහත් වෙන කාලෙදී ළඟම තියෙන පොල් ගහට ඉහළින් යන විදිහට ඒ හරිත අවකාශය උල්ලංඝනය වන පරිදි ඒගොල්ලන්ට හෝටලයක් හදන්න ඉඩ දුන්නේ නැහැ. මේක මේ හික්කඩුව වගේ ප්‍රදේශවල තිබිච්ච නීතිය. අද වෙනකොට මුහුදු වෙරළක් නැහැ සමහරක් තැන්වල. ලංකාව වටේ තියෙන මුහුදු වෙරළ පොදුවේ ඕනම කෙනෙක්ට පරිහරණය කරන්න පුළුවන් භූමියක්. හැබැයි අද හෝටල් වලින් මුහුදු වෙරළ අල්ලාගෙන ඉන්නවා. ඒ හරහා මුහුදු වෙරළ හරහා සමහරක් අයට ගමන් කරන්නට මේ මිරිස්ස වගේ පැතිවල සංචාරක ප්‍රදේශවල විස. නමුත් ලංකාවේ නීතිය තමයි මුහුදු වෙරළ කියන්නේ පොදු පරිසරයක්. පොදු සම්පතක්. එතකොට මේ පොදු සම්පත් ක්‍රමක්‍රමයෙන් මේ හෝටල් වේවා, කර්මාන්ත වේවා, විවිධ දේවල් වලට අල්ලා ගන්න එක වළක්විය යුතුයි. ඉතින් ඒ සඳහා මෙන්න මේ කියන ආකාරයේ සිතීමක් තිබෙන්න ඕනේ. එහෙම නැතුව නම් අපිට හරි අමාරුයි. ඉතින් මම හිතන්නේ මේ වෙනස මේ නීති යාවත්කාලීන විය යුතුයි. දඩ යාවත්කාලීන විය යුතුයි. මොකද මේ දඩ වලට නම් මම හිතන්නේ ඕනම කෙනෙක් සතෙක් මරලා හෝ වැරද්දක් කළා මේ පොඩි දඩේ ගෙවල නිකන් හිටියේ. හැබැයි මේ දඩේ ගෙවන එක ලාභයි. දඩේ කිව්වට කමක් නැහැ නේද? ඒගොල්ලෝ උල්ලංඝනය දිගින් දිගට සමහර ඒවට දෙනවා. දැන් පහුගිය දවස්වල තීන්දුවක් ගන්න හැදුවා. වෙරළේ ඕන නම් හෝටලේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි හැමදාම දඩ ගහ ඉන්නවා කියලා. මේක නීතිය නෙවෙයිනේ. මේක නීතිය ක්‍රියාත්මක කරන්න බෑ විදිහට. ඒකට එක ආණ්ඩුවකට පුළුවන් දඩ ගහ ඉන්න, තව ආණ්ඩුවක් ආවම දඩ ගහන්න නැතුව නිකන්. එහෙම තම තමන්ට හිතුමතේ නීතිය පාවිච්චි කරන්න දුන්නහම තමයි ගැටලුව තියෙන්නේ. නීතිය නම් ලොකු පොඩි ප්‍රභූ නිර්ප්‍රභූ හැමෝටම එක හා සමාන නීතියක් රටක තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි නීතිය වෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වෙනස්කම් ටික අපි ඉක්මනින් සිදු කළ යුතුයි ලංකාවේ පරිසරය ආරක්ෂා කරනවා නම්. හොඳයි, අපි මේ සාකච්ඡාව මේ ආකාරයෙන් තමයි අද දවසේ අපි අවසන් කරන්නේ. මං හිතන්නේ මේ මට තියෙනවා කරන්න ඉල්ලීමක් මේ ඔබතුමා යෝජනා කරපු ඒ නව සංවේදී පරිසර පද්ධතීන් සම්බන්ධ මේ යෝජනාව ඒ අදාළ බලධාරීන්ට ඇහෙන්න කියලා. ඒක ඇහුනොත් මං හිතන්නේ අපිට ඒ ඔස්සේ විශාල පරිසරය පිළිබඳ ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබ මේ යෝජනාව කරන්නේ. ඉතින් මේ යෝජනාව අදාළ බලධාරීන්ට ඇසේවා කියලා නැත්නම් අපි මේ මුළු ලංකාවටම ඇහෙන්න කියන කතාව අදාළ බලධාරීන්ටත් ඒ විදිහටම ඇහෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගම වැඩසටහන අවසාන කොටසට යමු. ඒ තමයි අද දවසේ ඔබතුමා තෝරාගන්න ගීතය. මම හිතන්නේ ටිකක් මම සංවේදීව අහන සින්දුවක් තමයි මේතලම් සිව්මැලිද කළුගල් කියන සින්දුව. මේක මේ සුනිල් එදිරිසිංහ ගායකයන් තමයි ගායනා කරන්නේ. ඒ වගේම රජීවල්ගම මේක පද රචනය. ඒක ඇත්තටම අහනකොට අපිට පරිසරයේ මේ චමත්කාරය මැවෙනවා. කොයිතරම් කැපකිරීමක් කරපු මිනිස්සු අපි ගාව ඉන්නවද, අපේ රටවල් වල ඉන්නවද? ඒ කැපකිරීම වලට අපිට නිසි ඇගීමකින් තොරව අපේ රට තුල ඉඳලා මිය යනවද කියන එක පිළිබඳව අතර මං හිතන්නේ අපි රටක් විදිහට විශාල වශයෙන් මේ වයස වැඩි කට්ටිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතින රටක්. එතකොට ඔවුන් ඔක්කොම යම්කිසි කාලයක සේවයක් කළා තින් අපි ඒ වගේ අවධියකට පැමිණෙමින් පවතිනවා. අපේ අනාගතය පිළිබඳ අදටත් අපිට ස්ථිරභාවයක් නැහැ. අපේ අනාගතය අපි ගම්වල ඉඳලා ඇවිල්ලා මේ තරම් දේවල් කරපු අපිට අපේ අනාගතය පිළිබඳව ස්ථිරභාවයක් නැත්තම් තේවත්තක තේ දලු කරන කාන්තාවකට එහෙම නැත්තම් ගමේ කුඹරත් එක්කලා හැප්පිලා අද ජීවත් වෙන්න බැරුව එහෙම නැත්තම් වකුගඩු රෝගයෙන් පීඩා විඳින්මින් එහෙම නැත්තම් වෙනත් රෝග වලින් පීඩා විඳින්මින් ඉන්න වැඩිහිටි කෙනෙකුට මොනතරම් දුරට අපි සැලකිය යුතුද? අපේ ගොඩක් දේවල් අපේ සංස්කෘතිය තුලින් ගිලිහිලා තිනවා. ඒව නැවතවතාවක් මතක් කරගන්නට මං හිතන්නේ මේ වගේ ගීතයක් අපිට වැදගත් වෙයි කියලා. හොඳයි, මේ මං හිතන්නේ දැවැන්ත නිර්මාණයක් කරපු ඔහු ගැන මේ ගීතය ලියවෙන්නේ මේ කලාකරුවෙක් ගැන. කලාකරුවෙක් ඇතුළු මේ රටට සේවය කරපු සියලුම මිනිසුන් මේ ගීතය ඔස්සේ නියෝජනය වෙනවා කියලා තමයි අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන එක පදපේලි දෙකක් කිව්වොත් එහෙම කලා වැවළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා මේ ඔබ කිව්ව කතාවම තමයි. රිදුම් පිරුමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. ඉතින් මෙවැනි දැවැන්ත නිර්මාණ කරලා මිනිසුන්ට ඒ නිර්මාණ රස විඳින්න ඒව දැක බලා ගන්න අවස්ථාව උදා කරපු එහෙම මිනිසෙක් ඉන්නේ මැටි පිලක පැදුරක් එලාගෙන. ඉතින් එතනම තියෙනවා මේ ඛේදවාචකය. ඉතින් මේ ගීතයෙන් අද දවසේ අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙනවා. මේ ගීතය සංගීතවත් කරනවා විශාරද දර්ශනරුවන් දිසානායකයන්. ගීතය රචනා කරන්නේ රජී වසන්ත වෙල්ගමයන්. ඒ වගේම ගීතය ගායනා කරනවා විශාරද සුනිල් එදිරිසිංහයන්. ඉතින් අද දවසෙත් අපි මේ ගීතය අහන්න සූදානමින් මේ වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක අද දවසෙත් එකතු වුණේ
හේමන්ත විතානගේ මහත්මා ඔහු පරිසර යුක්ති කේන්ද්‍රයේ වර්තමාන සභාපති ඒ වගේම ජාතික වගේම ජාත්‍යන්තර සංවිධාන ගණනාවකට නායකත්වය සහ දායකත්වය ලබා දෙන පුද්ගලයෙක් ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරකයෙක් මේ ලංකාවේ හෙක්ටර් ලක්ෂ ගණන් වලින් වනාන්තර ආරක්ෂා කරන්න ඒ වගේම පරිසර පද්ධතීන් ගණනාවක් අනාගත පරපුරට ඉතිරි කරන්න විශාල දායකත්වයක් දුන්න පුද්ගලයෙක්. ඉතින් ඔබතුමන්ට මේ රට වෙනුවෙන් මේ පරිසරය වෙනුවෙන් කරන දායකත්වයට ස්තුතිවන්ත වෙන ගමන් අද දවසේ අපිත් එක්ක එකතු වීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසට ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා. අයිබුවන් ඔබට. සුපුරුදු පරිදි වැඩසටහනේ වැඩසටහන අධීක්ෂණය City FM නාලිකාවේ නාලිකා ප්‍රධානී ලලිත් වික්‍රමරත්න මහත්මයාගෙන් වැඩසටහනේ නිෂ්පාදන දායකත්වය කලන දිසානායක සොයුරාගෙන් ඒ වගේම අද දවසෙත් වැඩසටහන ඉදිරිපත් කරපු මම යොෂාන් ගමගේ ඔබට සුබ දවසක්. ග්‍රීන් ස්පේස් හරිත පරිසරයක් උදෙසා රේඩියෝ අවකාශය